පොරොන්දුවක් වෙනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා යම් කෙනෙක් පොරොන්දුවක් වුණොත් පින්නතුණි ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නට ඕන. අපි අපේ ජීවිතේ මොනතරම්නම් බුදුරජාණන් වහන්සේ ළඟ පොරොන්දු වෙනවද? එහෙනම් අවබෝධ කරගන්න ඒ පොරොන්දු හැම එකක්ම ඉෂ්ට කරන්නට ඕන. තථාගත බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ නික්ලේශී පුද්ගලයෙක්. කෙලෙසුන් නැති කරපු උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ඒ උත්තමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කවදාවත් ඔබ පොරොන්දු වෙන්න එපා. මම මේ දේ කරන්නේ නැහැ කියලා දිවුරන්නට එපා. දිවුරනව නම් තමන්ගේ හිත තුළ හොඳ අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ දෙයින් වැළකෙනවාය කියන චේතනාව හිතේ ඇති කරගෙන ගිහිල්ලා දිවුරන්න. එහෙම නැත්නම් ලොකු අකුසලයක්. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා එවැනි විදියට බොරු කියලා දිවුරන්නට එපා. එහෙනම් හිතන්න තථාගත බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ දේශනා කළන්නේ මේ ලෝකේ ඉන්න සමහර උදවිය ක්‍රියාවෙන් කරන්නේ නැහැ. හැබැයි කතාවෙන් කියනවා මම මේ දේවල් කරනවා කියලා. හැබැයි මොනතරම් කිව්වත් පින්නතුණි අර මුලින් කිව්වා වගේ කතාව නම් දෝලාවෙන් ගමන පයින්නම් ඒ දේවල් වලින් පළක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අර මහා සුපින ජාතකයේ දේශනා කරනවා කොසල් රජතුමා දැකපු හීන 16ක් පිළිබඳව. කොසල් රජතුමා රාත්‍රී නිින්දට ගිහිල්ලා හීන 16ක් දකිනවා, ටිකක් නපුරු සිහින 16ක්. ඒකේ තියෙන පළවෙනි හීනය තමයි කොසල් රජතුමා දකිනවා කළු පාට ශරීරයෙන් විශාල ජව සම්පන්න ගොන්නු 4 දෙනෙක් 4 දිසාවෙන් ගොරවගෙන දූවිලි අවුස්සාගෙන ඉදිරියට එනවා ගොම්පොරයකට. අර එකතු වෙලා ඉන්න මිනිස්සු වටපිරේ බලාගෙන ඉන්න මේ ගොම්පොරය බලාගෙන ඉන්න ආසාවෙන් උත්සුක වෙමින් අප්පුඩි ගහමින් කෑ ගහමින් ඉන්න මිනිස්සු බලාගෙන ඉන්නවා මේ දැන් ගොම්පොරය සිද්ධ වෙයි, මේ දැන් ගොම්පොරය සිද්ධ වෙයි. අර දූවිලි අවුස්සගෙන ගොරවගෙන කෑ ගහගෙන ජව සම්පන්න ගොන්නු 4 දෙනා ළඟට එනවා. ළඟට ඇවිල්ලා මූණට මූණ තියලා ආපස්සට හැරිලා යනවා. මේක හරි පුදුම කාරණාවක්. කොසල් රජතුමා මේ හීනේ දකින්නේ පළවෙනි හීනේ. ඔන්න යනවා බුදුරජාණන් වහන්සේ ළඟට, බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මේ හීනය ගැන කියනවා. අනේ සාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඊරේ මම හීන 16ක් දැක්ක. ඒකේ පළවෙනි හීනය තමයි ගොන්නු 4 දෙනෙක් 4 දිසාවෙන් නැවිලා ජව සම්පන්න කළු පාට රෞද්‍ර පෙනුමක් තියෙන ගොන්නු 4 දෙනෙක් දූවිලි අවුස්සගෙන කෑ ගහගෙන ගොරවගෙන ළඟට එනවා ගොම්පොරයකට. වටේ පිටාවේ බලාගෙන ඉන්න මිනිස්සු කෑ ගහනවා, අප්පුඩි ගහනවා. හැබැයි මේ ගොන්නු 4 දෙනා ළඟට ඇවිල්ලා මූණට මූණ තියලා ආපස්සට හැරිලා යනවා. අර වටපිටාවේ බලාගෙන හිටපු මිනිස්සු දුකටපත් වෙනවා. තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට උනේ නැහැ කියලා පීඩාවටපත් වෙනවා. මේ කාරණාව බුදුරජාණන් වහන්සේට කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට කියනවා, රජතුමනි, ඔබ මේ දැකපු හීන මේ වර්තමානයේ ඔබට සිද්ධ වෙන, ඔබගේ රාජ්‍යයේදී සිද්ධ වෙන කාරණාවල් නෙවෙයි. ඔය හීන 16ම අනාගත ලෝකයේදී මිනිස්සයා දුස්සීල වීම නිසාම සිද්ධ වෙන කාරණාවක්. ඒකෙදි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔය පළවෙනි හීනේ අර කොසල් රජතුමා බුදුහාමුදුරුවන්ට කියද්දී වර්තමානයේ ඒ දේවල් සිදු වුණේ නැති වුණාට අනාගතය වෙනකොට රට පාලනය කරන පාලකීන් ඒ අධර්ම පාලනය නිසාම, එයාලගේ දැහැමි පාලනයක් නැතිකම නිසාම ගොරවගෙන එනවා. හැබැයි වහින්නේ නැහැ. අද වර්තමානයේත් අපිට දකින්න ලැබෙනවනේ වැස්සක් ළඟ ළඟ එනවාය කියලා අපිට නිමිති පහළ වෙනවා, හයියෙන් ගොරවනවා. අද උදෙත් අපි විහාරස්ථානයේ වැඩ ඉන්නකොට මිදුල අමදින්න ඉදලා අතට අරගෙන මිදුල අමදින්න සූදානම් වෙනකොට පැය එකමාරකට වැඩි කාලයක් ගොරවා තියෙනවා. වැස්ස දැන් කියන බලාපොරොත්තුවෙන් අපි එමෙදුවේ. එහෙනම් හිතන්න පින්නතුනි, අද සමාජයේත් වර්තමානයේත් ඔබට දැක ගන්නට ලැබෙනවා වැස්ස එනවාය කියලා
සමහර වෙලාවට අපි බලාපොරොත්තුෙන් ඉන්නව නිමිති පහළ වෙනවා අකුණු ගහන ගොරවනවා කලු කරගෙන එනවා හැබැයි වැස්සක් වහින්නේ නැහැ. එහෙනම් හිතන්න රටේ පාලනය කරන රාජ්‍යය පාලනය කරන පාලකයින් අධර්මයි නම් දැහැමින් ජීවත් වෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අර කොසල් රජතුමාට අනාගත ලෝකේ රටේ පාලකයින් අධාර්මිකව ජීවත් වුණොත් ওই දේවල් සිද්ධ වෙනවා. හින 16ම කියන්නට අපිට වෙලාව කාලය නැති නිසා අද මේ වලාහක සූත්‍ර දේශනාවට ගැලපෙන කොටසක් මහා සුපින